උන්වහන්සේ මරණය පරාජය කරලා නැවත නැගිට දෙවියන් වහන්සේ. ආමේන්. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ විතරයි මරණය පරාජය කරලා නැවත නැගිට්ටේ. වෙන කිසි දෙවි කෙනෙක් නැවත මරණය නැගිට්ටේ නැහැ. උන්වහන්සේ පමණයි. ඒ මරණය පරාජය කරලා නැවත නැගිට ජීවමාන දෙවියන් වහන්සේ. ඉතින් අපි ගායනා කරමු. ඒ තුන්වෙනිදා ඒ මරු පරදා නැවත නැගිටලා අප මැද සිටින ජීවමාන දෙවියන් වහන්සේ අපි ගායනා කරමු. අපි ප්‍රීතියෙන් ගායනා කරමු. කොළවල තිබෙන දෙවෙනි ගීතිකාව ඔබ ශබ්දනගා උන්වහන්සේට ගායනා කරන්න. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. අපි ගමු ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. මගේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. ඔබ කියන්නම කියලා යේසු ජීවමානයි. ජේසු ජීවමානයි. මගේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. යේසු ජීවමානයි. ජේසු ජීවමානයි. මගේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. යේසුස් අදහන කිසිවෙකු කිසිදා. ජේසුස් අදහන කිසිවෙකු කිසිදා විනාශ වන්නේ නෑ. මරණයට වන් අප පරාද කරනට කිසිදා කිසි විට ලැබෙන්නේ නෑ. ජේසු ජීවමානයි. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. අපි කියමු ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. තුන්වෙනිදා මරු පරදා නැගිටලා වැඩ සිටිනා. යේසු ජීවමානයි. ජේසු ජීවමානයි. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. ප්‍රීතියෙන් ගායනා කර ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. ඒ ජේසුගේ ක්‍රියාව පුදුමයි. ජේසුගේ ක්‍රියාව පුදුමයි. බලවත් දේ අද සිදුවන්නේ. ලෝම පිපිදිලා නෙත්‍යොම වාලා ජේසුස් පසුපස දිව එන්නේ. ජේසුගේ ක්‍රියාව පුදුමයි. බලවත් දේ අද සිදුවන්නේ. ලෝම පිපිදිලා නෙත්‍යොම වාලා ජේසුස් පසුපස දිව එන්නේ. ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි සදා. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි. අපේ ජේසු ජීවමානයි. ජේසු ජීවමානයි